ඇමරිකාවේ බල කේන්ද්‍රය. එහෙමත් නැත්නම් මුළු ලෝකයේම තීරණය ගෙනෙන ප්‍රධානතම තැන දවල මන්දිරය. දවල් දවසට දේශපාලඥයන්ගෙන් පිරී ඉතිරී යන මේ මන්දිරය රෑ වෙද්දි පාළුවට යනවා කියලා ඔබ හිතනවද? නෑ. සමහර විට දවල මන්දිරය රාත්‍රියට තමයි වැඩියෙන්ම කාර්යබහුල වෙන්නේ. හැබැයි ඒ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් නම් නෙවෙයි. දවල මන්දිරයේ සැරිසරනවායයි කියන අවතාර අතරින් වැඩියෙන්ම කතාබහට ලක් වෙන වැඩියෙන්ම ඇස ගැටුණු කෙනා තමයි ඇමරිකාවේ 16 වන ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන්. අද අපි කතා කරන්න යන්නේ ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් පවා බියෙන් වෙවුලවපු ලින්කන්ගේ අවතාරය ගැනයි. ලින්කන්ගේ අවතාරය දැක්කේ නිකම් සේවකයෝ විතරක් නෙවෙයි. වරක් නෙදර්ලන්තයේ විල්හෙල්මිනා රජින දවල මන්දිරයේ නවාතැන් ලත්තා. එදා රෑ ඇය නිදාගෙන ඉද්දී කාමරේ දොරට කවුරු හරි තට්ටු කරනවා ඇහුණා. ඇය දොර ඇරලා බැලුවා. විශ්වාස කරන්න දොරකඩ හිටගෙන හිටියේ උස තොප්පියක් දාගත්ත දිග කෝට් එකක් ඇඳගත්ත ඒබ්‍රහම් ලින්කන්. මේ දර්ශනයෙන් බියට පත්වුණු රජින එතනම සිහිසුන් වෙලා ඇදගෙන වැටුණා කියලායි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, කැල්වින් කූලිච් ජනාධිපතිවරයාගේ බිරිඳ ග්‍රේස් කූලිච් ආර්යාවත් පවසා තිබුණේ දවල මන්දිරයේ යෙලෝ ඕවල් රූම් ජනේලයෙන් පිටත බලාගෙන ඉන ලින්කන්ව ඇය කිහිප වතාවක්ම දැකලා තියෙනවා කියලයි. ලින්කන්ගේ අවතාරය ගැන තියෙන රසවත්ම සහ ප්‍රසිද්ධම කතාව සම්බන්ධ වෙන්නේ බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් එක්ක. දෙවන ලෝක යුද්ධ කාලේ දවල මන්දිරේ නතර වෙලා හිටපු චර්චිල් දවසක් රෑ නානකාමරේ බොහොම සුව පහසුවට සිගරට් එකක් බොමින් ඉඳලා තියෙනවා. ඔහු නානකාමරයෙන් එළියට එද්දි දැකපු දෙයින් ගල් ගැහුණා. ගිනි උදුන ළඟ ලින්කන් ජනාධිපතිවරයා හිටගෙන චර්චිල් දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ චර්චිල් හිටියේ ඇගේ නූල් පොටක්වත් නැතුව සම්පූර්ණයෙන්ම නිර්වතින්. බියට පත් නොවූ චර්චිල් වහාම ලින්කන්ට මෙහෙම කිව්වා. සුබ සැන්දාවක් ජනාධිපතිතුමනි. මම හිතන්නේ අපි මුණ ගැහුණේ මට අවාසිදායක වෙලාවක වගේ. මේ කතාව අහපු ලින්කන් හීන් හිනාවක් දාලා නොපෙනී ගියා කියලයි චර්චිල් පවසා තිබුණේ. ඊට පස්සේ කවදාවත් චර්චිල් ඒ කාමරේ නිදා ගන්න කැමති වුණේ නෑලු. ලින්කන් මිය යන්න දින කිහිපයකට කලින් තමන් මිය යන බව සිහිනෙන් දැකලා තිබුණා කියලත් කතාවක් තියෙනවා. සිවිල් යුද්ධය සහ පෞද්ගලික ශෝකයන් එක්ක ගෙවුණු ඔහුගේ ජීවිතයේ ඉතිරි වුණු බලාපොරොත්තු නිසා ඔහු තාමත් දවල මන්දිරයේ සැරිසරනවා වෙන්න පුරුවන්. හැබැයි මෑත කාලේ නම් මේ ගැන වාර්තා වීම බොහොම අඩුයි. සමහර විට ඔහුට අවශ්‍ය වුණු සාමය දැන් ලැබිලා ඇති. ඔබ මොකද හිතන්නේ? ඇත්තටම ලින්කන්ගේ ආත්මය තාමත් දවල මන්දිරයේ ඇතිද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ කුතුහලය දනවන වීඩියෝ දිනපතා නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ගිහින් එන්නම්.